Receive the message of truth. Sinhala language. සේම කෙනෙකුම තමන් සතුන් පරිදි කතනාවක් නමි. යස්ස ඔබ වී සහෝදරයන් නීලෙස හඳුන්වන ඇති. හබරුව දැක් එකල මේකිනසද විශුද්ධ කරන තැනැත්තා සහ විශුද්ධ කරනු ලබන අය යන දෙදෙනාම එක්කෙන යුක්ත වන අතර එම හේතුව නිසා ඔවුන් සහෝදරයන් ලෙස හැඳින්වීමට ලැජ්ජ නොවේ. සේම කතනාවකම ශුද්ධතුමයණන් විසින් උගන්වනු ලබී. ඔබ නව ගිවිසුම් පිළිබඳ සතියේ දිනාගෙන ඇති. එක් කරන දැක් 13 මේ දේවල් අපි කතා කරන්නේ මිනිස්ගේ පොරුවේ උගන්වන වචනවලින් නව ශුද්ධතුමයණන් උගන්වන වචනවලින් අධ්‍යාත්මික දේවල් සමග සංසන්දනය කරමින්. යහන් 14 වසහය නමුත් පියනන් වහන්සේ මගේ නමෙන් එවැනි උපකාරකය ශුද්ධතුමයණන් වහන්සේ ඔබට සියල්ල උගන්වන අතර මේ ඔබට පේස සියල්ල ඔබට මතක් කර දෙන ඇති. සේම පුද්ගලයෙකුම ශුද්ධතුමයණන් සහ සතියේ මගින් විශුද්ධ කිරීම කාර්යාවලියට භාජනය වන ඇති. යහන් 19 ඔවුන් වෙනුවෙන් මම මේ විශුද්ධ කිරීම එවිට ඔවුන්ද සතියෙන් විශුද්ධ වන ඇති. ්‍රම් 15 16 අනියෝජිතන්ට ඇස්ස ක්‍රිස්තුස් වහන්සේගේ සේවකයෙක් වීමටත් දිවයින් වහන්සේගේ ශබාරිචය පරිකාශ කිරීමටත් අනියෝජිතින්ගේ පූජාව පිළිගත හැකිවන පරිදිත් ශුද්ධතුමයණන් විසින් විශුද්ධ කරනු ලබන ලෙස ඔබ සෙබ නමස්කාරකයන් වනු ඇති. යහන් 4 වසතුන් නමුත් සෙබ නමස්කාරකයන් ආත්මයෙන් හා සතියෙන් පියනන් වහන්සේට නමස්කර කරන පෙයා පැමිණෙන්නේ දෙන් පැමිණ තිබී මේකින්සද පියනන් වහන්සේ තමන්ට නමස්කර කිරීමට එවැනි අය සොයන සැක. බොහෝ විට සේම කතනාවකම දක්විඳින ඇති මන්ද ඒ විශුද්ධිකරණයේ කොටසක් වන බැවිනි. එක්පත් 4 16 නමුත් යමක් කතනාවක් ලෙස දක්වමින් නම් ඔහු ලැජ්ජ නොවිය යුතුයි. නමුත් ඔහු මේ කරුණේදී දිවයින් වහන්සේව මෙහිමයට පත් කළ යුතුයි. කිසිවෙක් ආත්මාර්ථකම් හෝ උඩඟ නොවිය යුතුයි. පොලිප්පුදක් දක් සමාන අදහස් ඇති වූ එකම පිරිමෙන් එකම තුන් එක් මානසිකින් සිටීමෙන් මගේ පෙරිතේ ඉටු කරන්න විශුද්ධිකරණ කාර්යාවලියෙන් පසු ඔබ සන්තවරයෙකු බවට පත්වයි. එක් කරන 10 19 නැතොත් ඔබ ශරීරයේ ඔබ තුළ සිටින දිවයින් වහන්සේගෙන ඔබට ලැබුණු ශුද්ධතුමයණන්ගේ දිව්මලිග වූ බවත් ඔබ ඔබම නොවන බවත් ඔබ නොදන්නන්ද? එක් කරන 3 දෙහොත් යමක් දිවයින් වහන්සේගේ මාලිගව අපවිත්‍ර කළොත් දිවයින් වහන්සේ ඔහුව විනාශ කරන ඇති. මේකින්සද දිවයින් වහන්සේගේ මාලිගව ශුද්ධිය ඔබ කුමන් දිව්මලිගවයිද? එපස් දෙක විස්ස වසදක් පෙරේරතියන්ගේ සහ අනගතවගතුරුන්ගේ අතිවරුම් මත ගොඩනැගී ඇති ඇස ක්‍රිස්තුස් වහන්සේන් පරදන මිල ගලවන අතර වසේක ඔහු තුළ මුළු ගොඩනැගිල්ලීම එකට සෙව කර ස්වාමින් වහන්සේ තුළ ශුද්ධ දිව්මලිගවක් බවට පත් වූ වසදෙක් ඔහු තුළ ඔබත් ආත්මයෙන් තුළ දිවයින් වහන්සේගේ විස්ථානයක් සඳහා එකට ගොඩනැගෙන ලැබී. නමුත් සේම කෙනෙකුම ඇදහොළුවන්තයෙක් කතනාවක් නොවේ. ඇයි? කිසිවෙකුට සතියේ ආත්මේ නැති. සේම කෙනෙකුම දිවයින් වහන්සේව දකින්නේ ඇස්ස වහන්සේගේ මාර්ගයේ තේරුම් නගෙනයි. දුවගතවරු සහ නායකයන් තම සභාව ඉදිරිපිට සිටගෙන තමන්ව ක්‍රිස්තියානි ලෙස හඳුන්වන අතර ඔවුන්ගේ සභාවේ ක්‍රිස්තියානි ලෙස හැඳින්වුවත් ඔවුන්ට නව ගිවිසුම තීරන්නේ නැති අතර දිවයින් වහන්සේගේ රජයයි කුමක්ද ඔවුන්ට අදහසක් නැත. ඔවුන් ඔබට අසතිය තොරතුරු ලබා දීමින් ධනවත් වෙමින් සිටිති. ක්‍රිස්තියානි දිවගතවරු සහ නායකයන් වසර 100 ගණනක් තිස්සේ පිරිමි ළමයින්ට සහ ගෙහෙණු ළමයින්ට ලිංගිකව හානි නොකරන ඇති අතර අදටත් එසේ කරති. ක්‍රිස්තියානි දිවගතවරු සහ නායකයන් ඔවුන්ගේ සභාවෙන් ධනවත් නොවන ඇති. සෑම කෙනෙකුම ශුද්ධතුමයණන් විසින් උගන්වනු ලබන අතර ඔවුන් ක්‍රිස්තියානි බැවින් සතියේ දෙන්න බැවින් ඔවුන්ට පත් විකිණීමට නොහැකි විය. දිවගතවරු සහ නායකයන් වසර ගණනාවක් තිස්සේ තම සභාව සහ රූපවාහිනී අනුගමකයන් ඉදිරියේ ශුද්ධතුමයණන්ට විරුද්ධව අපහාස කරමින් නොසිටින ඇති. ලෝකහොය 39 තවද ඔවුන්ට උපමාවක් කිව්වේ අන්ධයන්ට මඟ පෙන්විය හැකිද? ඔවුන් දෙදෙනාම වලට වටින්නේ නැද්ද? ඔබ ක්‍රිස්තියානි යයි කියාගන්න අතරතුර පල්ලියේ මෙතරම් ඝාතනයක් සහ අගතියක් ඇත්තේ ඇයි? දුවගතවරුන් සහ නායකයන් කතනවන නම් ශාරීරික ජාල බවත් සමය කරන්නේ ඇයි? පල්ලියේ සමලිංගික පිරිමින් සහ කාන්තාවන් තමන් කතනවන ලෙස හඳුන්වන්නේ ඇයි? සෑම කෙනෙකුම කතනාවක් නම් පල්ලියේ පිරිමින් පාලනය කරන කාන්තා දුවගතවරුන් සහ නායකයන් සිටින්නේ ඇයි? ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය තුළ කාන්තාවන්ට පිරිමින් කෙරෙහි අධිකාරියක් තිබිය යුතු නැත. පුරුෂය ශාරීරිකව කතනාවක් වීමට උත්සාහකාරය නමුත් මේ සිදුවිය නොහැකි. ප්‍රමාට 8 සඳහන් පරිදි එසේනම් මාසේ සිටින අයට දිවයින් වහන්සේව සතුටු කළ නොහැකි. ඔබට කතනාවක් විය හැකි අධ්‍යාත්මික උපමනි. කතනාවක් වීමට ඔබට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය දිවයින් වහන්සේගේ ආත්මය සහ සතියේ ආත්මය අවශ්‍ය වූ මතුව වෙස 8 19 විස්ස ඔබට කතනාවකගේ අර්ථ දැක්වීම ලබා දී. මතුව වෙස 8 19 විස්ස පවසන්නේ එබැවින් ගොස් සියලු ජාතින් ගෝලයන් කරන්න පියනගත් පැතරේගත ශුද්ධතුමයණන්ගත් නමයින් ඔවුන් බෞද්ධසම් කරන්න විස්සම ඔබට අනුකල සියල්ල පිළිපදීමට ඔවුන්ට උගන්වන්න බලන්න මෙම යුගයේ අවසානයේ දක්වා සීමාවටම ඔබ සමග සිටීම. දිවයින් වහන්සේගේ ආත්මයෙන් වහන්සේ සහ සතියේ ආත්මයෙන් වහන්සේ ඇති අය සබ කතනවන බව දිවයින් වහන්සේ පැහැදිලි කරයි. යහන් 4 වසතුන් වෙස 4 පවසන්නේ නමුත් සෙබ නමස්කාරකයන් පියනන් වහන්සේට ආත්මයෙන් හා සතියෙන් නමස්කර කරන කාලයේ පැමිණෙන්නේ දෙන් පැමිණ තිබී මේකින්සද පියනන් වහන්සේ එවැනි අයට නමස්කර කිරීමට සොයමින් සිටි. වෙස 4 දිවයින් වහන්සේ ආත්මයෙන් වහන්සේ උන්වහන්සේට නමස්කර කරන ආත්මයෙන් හා සතියෙන් නමස්කර කළ යුතුයි.
එක් කරන දක් 14 නමුත් ස්වභාවික මිනිස්සු දිවයින් වහන්සේගේ ආත්මයේ දේවල් පිළිගන්නේ නැති මන්ද ඒවා ඌට මොඩගමක් ඒවා ආත්මිකව වටහා ගත හැකි බැවින් ඌට ඒවා දැනගත නොහැක. දුප්පතුන්ට උපකාර කිරීම සඳහා ඔබ ආදායමෙන් අඩක් ලබා දීමින් මිනිසට අනුව ඔබට පරිපූර්ණ පුද්ගලයා විය හැකිය. ඔබ සෑම සතියකම කීප වතාවක් පල්ලියට යන අතර විවිධ සමාජ ශාලාවලට අයත් වූ ඔබ මත්පැන් පානය කරන්න හෝ නරක භාෂාව භාවිතා කරන්නේ නැත. ඔබ සැමට ගරු කරන අතර ඔබ අසල්වැසියන්ට උදව් කරේ. ඔබ නිරන්තරයෙන් දිවන්භාවයෙන් සෑම දිනකම පෙරණ ගිවිසුම ශුද්ධ ලියවල කියවනවා. ඔබ නිරන්තරයෙන් යචන කරනවා නමුත් ඔබට ඔබේ ආත්මයේ කොටස් හෝ නව ගිවිසුම තීරුම් ගත නොහැක. ඔබ දිගු කාලයක් ජීවත් වූ අවසානයේ මිය ගියේ. ඔබ හොඳ කතනාවක් බව මිනිසුන් පවසත. පළමුවෙන්ම ඔබට ඔබ භෞතික ශරීරයේ සමග කතනාවක් විය නොහැකි. දෙවනව දිවයින් වහන්සේ හෝ ස්වාමින් වන ජේසු ක්‍රිස්තුන් වහන්සේ සමග ගමන් කිරීමට ඔබ සන්තිවරයෙක් විය යුතුයි. ජේසු වහන්සේ පැමිණෙන්නේ සන්තිවරයෙන් සඳහා පැමිණි. ඔබ භෞතික ශරීරයට ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය දිවයින් වහන්සේගේ ආත්මය සහ සතියේ ආත්මය ලබාගත නොහැකි ඒවා සැබ කතනාවක් වීමට සහ පසුව සන්තිවරයෙක් වීමට අවශ්‍ය වී. යහනතන හොය මාසයෙන් උපන්ද මාසේ වන අතර ආත්මයෙන් උපන්ද ආත්මයයි. ඔබට මාසේ හෝ ආත්මය මශර කළ නොහැකි. වෙනත් වචන වලින් කිව්වොත් ඔබට ඔබ භෞතික ශරීරයේ ඔබේ ආත්ම ශරීරයේ සමග මශර කළ නොහැකි. ඔබට ආත්මගව කතනාවක් විය හැකි පමණි.